ලයනල් මෙසි කියන්නේ පිටසක්වල ජීවි. එහෙම නැත්නම් ඒලියන් කෙනෙක් කියලා ඔයගොල්ලෝ දැනත් හිටියට. ඇත්තටම ලයනල් මෙසි පිටසක්වල ජීවියෙක්ද, දෙවියෙක්ද, එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? ඉතින් පොඩි කාලේ ශරීරය වැඩිීමේ අවමවීම පිළිබඳ රෝගයකින් පෙළෙච්ච කුඩා පොඩි කුළු ගැටයෙක් ලෝක ඉතිහාසයේ බිහි වෙච්ච විශිෂ්ටම පාපන්දු ක්‍රීඩකයා වුණේ කොහොමද? අපි අද අන්න ඒක ගැන කතා කරමු. ෆුට්බෝල් පිස්සුවෙන් වගේ අදහන ෆෑන්ස්ලා හිතන් ඉන්නේ මෙසි කියන්නේ පිටසක්වල ජීවි. එහෙම නැත්නම් දෙවියෙක් කියලා. ඇත්තටම මෙහෙම වෙන්න හේතුව මොකද්ද? එහෙම වෙන්න හේතු බර ගන්න. හේතු ගොඩක් තියෙනවා. ඒ වගේම එක හේතුවක් තමයි සාමාන්‍ය ෆුට්බෝල් ක්‍රීඩකයෙක් සතු වාර්තා දක්ෂතා විවායාමක් මෙසිට තියෙනවා. ලෝකේ මේ දක්වා දියුණු විශිෂ්ටතම ගණයේ ක්‍රීඩකයන් රැසක් දක්ෂ වුණේ පිටියේ එක ස්ථානයක් හෝ ස්ථාන ටිකකට පමණක් ක්‍රීඩා කරන්න. නමුත් ලයනල් මෙසි ගත්තොත් ඔහු ගෝල් කීපින් ඇරි එහෙම නැත්නම් දැල්ගැනීමේ කාර්යභාරය ඇරි පිටියේ අනිත් හැම තැනකම ක්‍රීඩා කරන්න පුළුවන් වගේම ඒ හැම තැනකම ක්‍රීඩා කළා දක්ෂතා දක්වලා තියෙන ක්‍රීඩකයෙක්. අපි පොඩ්ඩක් මෙසිගේ මූලික කතාව ගැන කතා කරොත් මෙසි ඉපදුනේ 1987 ජූනි 27 වෙනිදා. මේ වෙද්දි මෙසිට අවුරුදු 38ක් වෙනවා. ඉතින් ආජන්ටිනාවේ රොසාරියෝ වලදී ඉපදිච්ච මෙසි උපතින් ශරීරයේ වැඩිවීම අවමවීමේ හෝමෝන උග්‍රතාවයකින් පෙළෙන රෝගියෙක් පෙළුණා. නමුත් මෙසි වයසට වඩා විශිෂ්ට විදිහට පාපන දක්ෂතා දැක්වුවා. මෙසි විශේෂයෙන් තරුණ කාලයේ ආජන්ටිනාවේ ග්‍රනෝඩල් හා නිව් ඕල්ඩ්ස් බොයිස් කියන කණ්ඩායම් දෙකට ක්‍රීඩා කරා. ඉතින් මේ ක්‍රීඩා කරන කාලේ තමයි මෙසිට අවුරුදු 12යි වගේම ශරීරයේ වැඩිවීම අවමවීමේ මේ රෝගය උත්සන්නතාවයකට පත් වුණේ. ඉතින් මේත් එක්කම ඔහුගේ පාපන්දු සීලය යටපත් වෙන්න තැනකට තමයි ආවේ. ඒත් ලෝකයේ වාසනාවකට වගේම මෙසිගේ වාසනාවකට යුරෝපයේ එවෙදි සහ වර්තමානයේ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන බාසිලෝනාව මෙසිගේ දක්ෂතාව දැක්කා. ඉතින් බාසිලෝනාව මෙසිව ස්පාඤ්ඤයට ගෙනාවා. ගෙනල්ලා වෛද්‍ය ප්‍රතිකාර කරා මෙසිගේ මේ රෝගී තත්ත්වයට. ඉතින් ඒ වෙනුවෙන් බාසිලෝනාව මෙසිගෙන් එක ඉල්ලීමක් කරේ. තමන් ක්‍රීඩා සම්බන්ධ ක්‍රීඩා කරන්න. ඉතින් ඒ අනුව මෙසි 2000 අවුරුද්දේ ස්පාඤ්ඤයට ඇවිල්ලා බාසිලෝනාවේ ඇකඩමිය වුණු ලා මෙසියා වලට ජොයින් වුණා. ඉතින් එහිදී මෙසි තමන්ගේ සමකාලීන වෙච්ච ආන්ද්‍රෙස් ඉනියස්ටා, ෂාවි හෙර්නැන්ඩස්, බුස්කෙට්ස් වගේ සමකාලීන ක්‍රීඩකයෙක් එක්ක එතෙන්දී මුණ ගැහිලා තමන්ගේ දක්ෂතාව වර්ධනය කරගනිමින් ලා මෙසියා බිහි කරමු විශිෂ්ටතම ක්‍රීඩකයා වෙන්න මෙසිට පුළුවන් වුණා. ඉතින් 2005 දී මෙසි තමන්ගේ පළමු පෙළ බාසිලෝනා තරගයට ක්‍රීඩා කරා. එතන ඉඳන් මුළු ඉතිහාසයේම අලුතෙන් ලියවුණා කියලා හැමෝම දන්නවා. ඉතින් එතනින් එහා කතාව අපි හැමෝම දන්න 2005 දී නම් මේ වෙනකම් ලයනල් මෙසි කියන්නේ කවුද? ඔහු දින්නේ මොනවද? ඔහු කරපු දේවල් මොනවද? ඔහු කොතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා අපි හැමෝම දන්නවා. ඉතින් අපි පොඩ්ඩක් වෙනස් පැත්තක් කතා කරමු. ඇයි හැමෝම මෙසිට මේ ඒලියන් කෙනෙක් එහෙම නැත්නම් දෙවියෙක් කියලා කියන්න හේතුව? ඇත්තටම පාපන්දු ක්‍රීඩාවේ ක්‍රීඩකයෙක්ට එක් තැන්වල ක්‍රීඩා කරලා දක්ෂතාව පෙන්වන්න පුළුවන්. නමුත් ක්‍රීඩකයෙක් තැන් කිහිපයක ක්‍රීඩා කරනවා කියන්නේ ඒක හරි අහමු දෙයක්. ඉතින් ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාව මනින්නේ ඒ ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාව ඉහළ පහළ යාම විදිහට බලන්න මේ ක්‍රීඩකයෙක් එක් තැන්වල ක්‍රීඩා කරලා පෙන්වන දක්ෂතාව බලනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ආරක්ෂක ක්‍රීඩකයෙක් අපි ගත්තොත් තරඟවාරයේ ගෝල 20ක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක මොකද සාමාන්‍යයෙන් පාපන්දුවේ යන ෆුට්බෝල් වල ගෝල් කන්නේ ප්‍රහාරක ක්‍රීඩකයන් නැත්නම් ඇටැකර්ස් එහෙම නැත්නම් ස්ට්‍රයිකර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ තමයි ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලෝ තමයි ස්වාභාවිකව ගෝල රැස් කරන ක්‍රීඩකයන් වෙන්නේ. ඊළඟට ගෝල් ලබා ගැනීම සහාය වෙන්නේ. එහෙම නැත්නම් ඇසිස්ට් එක දෙන්න වැඩිපුරම මේ ප්‍රතිපද ඉදිරියෙන් ඉන්න ප්‍රහාරක මැදට ක්‍රීඩකී. ඒගොල්ලෝ තමයි මේ ප්‍රහාරක ක්‍රීඩකයන් ලබා ගන්න ගෝල් වලට පන්දු යොමු කරලා ඔවුන්ට සහාය වීම එහෙම නැත්නම් ඇසිස්ට් එකක් කියන්නේ. ඉතින් මේකත් ගෝල ලබා නොගත්තත් මේකත් පාපන්දු ඉතාමත් වැදගත් දෙයක්. මොකද මේ ගෝලයක් ලබා ගැනීමට ඇසිස්ට් එකක් දෙන එක. ඉතින් මේ දෙකම එකම ක්‍රීඩකයෙක් වෙන්න ඕන. මේ දෙකම එක්කෙනෙක් බැලන්ස් කරනවා නම් අන්නේ ක්‍රීඩකයා සම්බන්ධයෙන් මම හිතන්නේ අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ක්‍රීඩකයෙක් විදියට මෙසි කියන්නේ අන්න එහෙම ක්‍රීඩකයෙක්. ඔය දෙකම මෙසි මහා පුදුමාකාර විදියට කරා. විශේෂයෙන් ගෝල් ලබා ගැනීම සහ පිටිය සැකසීම කියන දෙකම මෙසි ඉතාමත් විශිෂ්ට ලෙස ප්‍රගුණ කරපු සහ ඉතාමත් විශිෂ්ට ලෙස දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්. මේක එක සැරයක් දෙසරක් නෙමෙයි අවස්ථා ගණනාවක ලෝකයේ හොඳම පාපන්දු ලීග් වල හොඳම පාපන්දු ක්‍රීඩකයන් ක්‍රීඩා කරන තැන් වල මෙසි ගෝල් සහ ඇසිස්ට් කියන මේ දෙකෙන්ම අංක 1 වෙලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මෙසි ක්‍රීඩා කරපු කාලය දිහා බැලුවොත් ස්පාඤ්ඤ ලා ලීගා එකේ 2018 තරඟ වාරයේදී අපි අවධානය යොමු කරොත් 2017 තරඟ වාරයේදී මෙසි ගෝල 34ක් සහ ඇසිස්ට් 12ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම 2021 කොපා ඇමරිකා තරඟාවලියේදී ගෝල 4ක් සහ ඇසිස්ට් 5ක් ලබාගෙන තියෙනවා. 2018-19 ස්පාඤ්ඤ ලා ලීගා තරඟාවලියේදී ගෝල 36ක් සහ ඇසිස්ට් 13ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම 2014-15 චැම්පියන්ස් ලීග් තරඟාවලියේදී ගෝල 10ක් සහ ඇසිස්ට් 5කුත් 2019 ස්පාඤ්ඤ ලා ලීගා තරඟාවලියේම ගෝල 25ක් සහ ඇසිස්ට් 21කුත් 2011-12 ස්පාඤ්ඤ ලා ලීගා තරඟාවලියේම ගෝල 50ක් සහ ඇසිස්ට් 19කුත් 2016-17 කොපා දෙල් රේ තරඟාවලියේ ගෝල 5ක් සහ ඇසිස්ට් 3කුත් 2013-14 කොපා රෙල් දෙල් රේ තරඟාවලියේ ගෝල 5ක් සහ ඇසිස්ට් 3කුත් මෙසි දක්ෂතා අතර පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම මෙසි වර්තමානයේ ක්‍රීඩා කරන ඇමරිකාවේ ඉන්ටර් මියාමි කණ්ඩායමගේ ඔවුන් ක්‍රීඩා කරන ලීග් එක වෙන MLS එකේ මේ වෙද්දි මෙසි මේ විදිහට දක්ෂතාවය දක්වලා තියෙනවා. ඉතින් මේවර මේ MLS එකේ මෙසි මේ දක්ෂතාව තව වරක් පෙන්වන්න ඕන නම් මෙන්න තිබිලා තමයි ගියේ මේවර MLS එකේ මෙසි වැඩිම ගෝල් ලාභියා විදිහට මේ විදි ගෝල 29ක් සහ ඇසිස්ට් 16ක් වාර්තා කළා. මෙසි ඇසිස්ට් අතින් දෙවෙනි තැනට තමයි පත් වෙන්නේ. ඉතින් පළවෙනියට වඩා දෙවෙනිය වෙලා තියෙනවා. එහෙම නැත්නම් පළවෙනි වුණා නම් ඇත්තටම මේක මෙසි තව වතාවක් ප්‍රධාන පෙර තරඟාවලියක වැඩිම ගෝල සහ ඇසිස්ට් ලබාගත් ක්‍රීඩකයා විදිහට මෙසි තවත් ගේ වාර්තාව තවත් සැරයක් අලුත් කරනවා. ඒ වගේම 2011-12 කියන මම හිතන්නේ මෙසිගේ විශිෂ්ටතම අවුරුද්දක් මේ විශිෂ්ටතම අවුරුද්දේ ලා ලීගා
එකේ වැඩිම ගෝල් සහ ඇසිස්ට් කියන දෙකම තමන්ගේ නම ඉදිරියට සටහන් කරගන්න මෙසි සමත් වුණා. මෙසි මොකද ඒ කාලේ ඇත්තම ලා ලීගා එක අපි නම් හොඳන ෆුට්බෝල් පිස්සෝ කොච්චර කම්පිටිටර් ද කියලා විශේෂයෙන් මේ 2008 ඉඳන් 2017 වෙනකම් කාලේ කියන්නේ මෙසි රොනාල්ඩෝ යුගයේ එකයි දෙන්නම එකිනෙකා කම්පෙයාර් කරා. ඉතින් ඒ කම්පෙයාර් කරන කාලේ 2011 තරඟවාරය ගත්තොත් රියල් මැඩ්‍රිඩ් එකේ රොනාල්ඩෝ ෆුල් පීක් එකේම ක්‍රීඩා කරලා ගෝල නිකන් බක් කරනවා. එහෙම නැත්නම් විසි කරනවා වගේ රොනාල්ඩෝ හිටියේ. ඉතින් ඒ වගේ කාලෙක ඇටැකින් ප්ලේයර්ස්ලා වෙච්ච රොනාල්ඩෝ, ඇත්ලටිකෝ ක්‍රීඩා කරපු ෆැල්කිනෝ, එතකොට මැඩ්‍රිඩ් වලම රියල් මැඩ්‍රිඩ් වල කරිම් බෙන්සිමා, එතකොට ගොන්සාලෝ හිගෝයින් මේ හැමෝම පහු කරලා දාලා මෙසි ගෝල් වලින් අංක 1 වෙනවා. ඒ වගේම ඇසිස්ට් ගත්තොත් එහෙම නැත්නම් ගෝල් වලට සහය ලබා දීම් ගත්තොත් මෙසි ලෝකෙ බිහි වෙච්ච විශිෂ්ටම මැඩබල ක්‍රීඩකින් ඒ කාලවක වුණානේ ක්‍රීඩා කරලා විශේෂයෙන් තමන්ගේ කණ්ඩායමෙන් ක්‍රීඩා කරපු ඇන්ඩ්‍රෙස් ඉනියස්ටා, ෂාවි හර්නාන්ඩෙස්, එතකොට බිස්කෙට්ස්, එහෙම ගියා සෙස් ෆැබ්‍රිගාස්, ඊට පස්සේ අනිත් කණ්ඩායම වල ක්‍රීඩා කරා මික්සු ඔසිල්, ඒ වගේම ඇන්ගල් ඩි මරියා, යේසුස් නාමාස්, ඩැනි අල්වෙස්. ඉතින් මේ ඔක්කොම අවිවා යමින් මෙසි ඒ තරඟවාරියේ ඇසිස්ට් වලින් අංක 1 වෙලා තමයි ඒ තරඟවාරියේ වැඩිම ඇසිස්ට් සහ ගෝල් ලබාගත් ක්‍රීඩකයා විදියට ලෝක වාර්තාවක් පිළිබඳ තියෙන අවුරුද්දක වැඩිම එක් කැලෙන්ඩර් අවුරුද්දක වැඩිම ගෝල් සහ ඇසිස්ට් ලබා ගැනීම තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගනි. එතකොට 2024-25 චැම්පියන්ස් ලීග් එක ගත්තොත් ඒකෙත් ගෝල් සහ ඇසිස්ට් ලබා දීම අතරින් අංක වෙන්නේ මෙති. මොකද මෙසි, රොනාල්ඩෝ සහ නෙයිමාර් තුන් දෙනාම ගෝල් 10 ලැබගෙන මේ 2014 පාර චැම්පියන්ස් ලීග් සීසන් එක ගත්තා. ඒ වගේම ඒ තුන් කට්ටු එහෙම නැත්නම් මෙසි, රොනාල්ඩෝ සහ නෙයිමාර්ගේ හොඳම මං හිතන්නේ තුන් දෙනාම හොඳම පීස් එකේ හිටියේ 14 15 16 වගේ කාලේ. ඉතින් ඒ කාලේ මෙසි තමයි ගෝල් වලින් එක උනේ. ඒ වගේම තමයි ඇසිස්ට් වලිනුත් මෙසිට එක වෙන්න පුළුවන් වුණා. මොකද ගෝල වලින් නෙයිමාර් සහ රොනාල්ඩෝ සමාන වුණත් ਉਹ ඇසිස්ට් වලින් උන්ට වඩා වැඩි ඇසිස්ට් ප්‍රමාණයක් ලබා දීලා තමයි මෙසි ඊ අවුරුද්දේ බ්‍රැන්ඩි එක දින්නේ. ඉතින් කාලොස් ටෙවෙස්කි, ලෙවන්ඩොස්කි, ලුයිස් සුආරෙස්, එන්ඩර්සන් කවානි, කුන් අගියරෝ වගේ විශිෂ්ට ක්‍රීඩකයෝ අවිරලා තමයි මෙසි අංක 1 උනේ. ඒ කාලය තුල තියාගත්ත තෝමස් මුලර්, ටෝනි ක්‍රූස්, ඇන්ඩ්‍රෙස් ඉනියස්ටා, බැස්ටියන්, ෂෑවි, කොකේ, රැකිටිච්, මොඩ්රිච් ඔය හැමෝම අපි වල තමයි මෙසි එය මේක විදියට ඇසිස්ට් වලින් අංක 1 උනේ. ඒ අවුරුද්දේ විශේෂයෙන් ටෝනි ක්‍රූස්ලා වගේ හැමෝම අපි වල. ඉතින් මේ දක්ෂතාවවලදී හොඳම උදාහරණය තමයි මෙසි තමයි දැනට ඇසිස්ට් සහ සීසන් වල වැඩිම ඩ්‍රිබල් සංඛ්‍යාවක් කරලා තියෙන. විශේෂයෙන් සක්සස්ෆුල් ඩ්‍රිබල්, කී පාසස්, chance creator, long balls, crouch balls, cross free kick goals වගේ මේ හැම ඇසිස්ට් එකම මෙසි ඉහළින් ඉන්නවා. එක එහෙම නැත්නම් මුල් තුන් දෙනා අතර අනිවාර්යෙන් මෙසි ඉන්නවා. මේ හැම අවුරුද්දකම විශේෂයෙන් 2008 ඉඳන් මේ 2018 විතර 2019 වෙනකම් කාලේ සහ වර්තමානයේ මෙසි ඒ ටයිම් වල තමන්ගේ ලීග් වල ඉන්නවා. ඒ වගේම ප්‍රහාරක ක්‍රීඩකයෙක් ඒ ඇසිස්ට් වලින් ගත්තත්, මැඩබල ක්‍රීඩක ඇසිස්ට් වලින් ගත්තත් මේ ස්ටැට්ස් දෙකම ගත්තොත් ගෝල් සහ ස්ටැට්ස් වලින් මෙසි කොයිතරම් ප්‍රබල ක්‍රීඩකෙක්ද කියලා අපි හැමෝටම හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රීඩකයෝ ජීවිත කාලෙම ක්‍රීඩා කරනවා අපිට දැනගන්න පුළුවන් විදිහට හිතා ගන්න වෙයි. මොකද ලා ලීගා එක ගත්තොත් හැම සීසන් එකේම මැච් 38ක් තියෙනවා. ඉතින් මේ මැච් 38ක් තියෙන ලා ලීගා එක අවුරුදු 4ක්ම වැඩිම ගෝලලාභියා සහ වැඩිම ගෝල් ලබා ගැනීමට සහාය වුණු ක්‍රීඩකයා වෙන්න ක්‍රීඩකයෙක්ට පුළුවන් නම් ඒ දෙකම එක්කෙනෙක් කරන්න පුළුවන් නම් ඒක එක වතාවක් නෙමෙයි 4 වතාවක් කරනවා නම් ඒක මම හිතන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේක හරි රොනාල්ඩෝවත්, සිඩන්ලවත්, පේලවත්, මැරඩෝන්ලවත් එහෙම නැත්නම් රොනාල්ඩිනියෝවත් කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. වර්තමානයේ ඉන්න අපි ගත්තොත් කිලියන් එම්බාපේ, එහෙම නැත්නම් ලාමින් යමාල්, ලෙවන්ඩොස්කි, රැපීනියා, වෙනිසිස් ජූනියර්, එතකොට බෙලින්හැම් මේ කාටවත් මම හිතන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන සහ තාමත් උන්වත් මේ වගේ දෙයක් කරලා කියලා. ඉතින් මේ දස්කම් වලට තියෙන හොඳ නැගීම තමයි යුරෝපයේ විශේෂයෙන් ගෝල්ඩන් බූට් එක සහ IFF HS එකේ හොඳම ප්ලේමේකර් කියන සම්මාන දෙකම වැඩිම දෙලා තියෙන විශේෂයෙන් යුරෝපයේ ගෝල්ඩන් බූට් එක වැඩිම ගෝල ලබා ගන්න සීසන් එකක වැඩිම ගෝල් ලබා ගන්න සම්මානය මෙසි 6 වතාවක් දීලා තියෙන එක තමයි වැඩිම ප්‍රමාණයක් දීලා තියෙන. ඒ වගේම තමයි IFF HS එකේ ප්ලේමේකර් එහෙම නැත්නම් හොඳම ඇසිස්ට් ලබා දීම වෙනුවෙන් සම්මානය වැඩිම වතාවක් දීලා තියෙන මෙසි එක 5 වතාවක් මේ වෙද්දි දිනලා තියෙනවා. ඉතින් මේ දෙකම ඉතිහාසයේ වැඩිම දීලා තියෙන්නේ මෙසි රන් ප්‍රවාහන් එහෙම නැත්නම් ගෝල්ඩන් බූට් එකත් එක තරඟ කරන්නේ ඇටැකින් ප්ලේයර්ස්ලාත් එක, ප්ලේමේකර් එකත් එක තරඟ කරන්නේ මිඩ්ෆීල්ඩ් එකේ ප්ලේයර්ස්ලාත් එක. හැබැයි මේ දෙකේම මෙසි එක වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මෙසිගේ තියෙන අති විශිෂ්ටතාවය. ඉතින් ඒ වගේම මෙසිගේ පොඩ්ඩක් අපි ස්ටැට්ස් සහ වාර්තා ගැන පොඩ්ඩක් අපි කතා බහකට ආවතින් අතරම මෙසි මේ වෙද්දි තමන් ක්‍රීඩා කරපු ඒ වෘත්තීය පාපන්දු ජීවිතයේ විශේෂ 2005 සමග වෘත්තීය පාපන්දු ජීවිතය ආරම්භ කිරීමත් එක්ක තමන්ගේ ආජන්ටිනාව නැෂනල් ටීම් එක යන ජාතික කණ්ඩායමට අමතරව ක්‍රීඩා කරා බාසිලෝනා වලට අවුරුදු 12ක්. ඒ වගේම පැරිස් සෙන් ජර්මන් සහ වර්තමානයේ ඉන්ටර් මියාමි මේ කණ්ඩායම් වල වලදී මෙසි මුළු ගෝල 890කට වැඩිය ලබාගෙන තියෙන සහ මුළු ගෝල් සහයවීම එහෙම නැත්නම් ඇසිස්ට් 390කට වැඩිය වාර්තා කරලා තියෙන මෙසි තමයි තනි අවුරුද්දක වැඩිම ගෝල රැස් කරපු ක්‍රීඩකයා. ඒක ගිනිස් වර්ල්ඩ් රෙකෝඩයක් 91ක් 2012 අවුරුද්දේදී ඔහු රැස් කරා. ඒ වගේම තමයි තනි ක්‍රීඩා සමාජයකට වැඩිම ගෝල රැස් වීම සහ ගෝල සහයවීම ටීම් මෙසි ඒ බාසිලෝනා එකට ගෝල 672ක් සහ සහයවීම 192ක්. මේක තමයි වැඩිම තනි ක්‍රීඩා සමාජයකට ක්‍රීඩකයෙක් විසින් රැස් කරපු වැඩිම ගෝල සහ ගෝල සහයවීම ප්‍රමාණය. ඉතින් ලා ලීගා ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා සහ ගෝල සහයවීමක් තියෙන්නේ මෙසිට. ඉතින් ලා ලීගා ඉතිහාසයේ ලා ලීගා ලීග් එකේ
මෙසි ගොල 474 රැස් කරලා තියෙනවා සහ ගෝල් ලබා ගැනීම සහ ගෝල් සහ හැවීම් වල එකතුව 12090ක් වෙනවා. ඉතින් මේක ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම අගයක්. විශේෂ මෙසි තමයි දැනට සහ වර්තමානයේ සහ අතීතයේ සිටිය ක්‍රීඩකයන්ගේ ගෝල් ලබා ගැනීම සහ ගෝල් රැස් කිරීම සහ ගෝල් ලබා සහ හැවීම් කියන දෙකම එකතුව තියෙන වැඩිම ක්‍රීඩකයෙක් මෙසි එකම මැරඩෝනා ඒවත් රොනාල්ඩෝවත් රොනාල්ඩිනියෝවත් එහෙම ඒ කවුවත් නෙවෙයි සිඩෑන්වත් නෙවෙයි ඒ මෙසි 1290කට වඩා මේ වෙද්දි ගෝල් ලබා ගැනීම සහ ගෝල් සහ හැවීම් වල එකතුව මෙසිගේ නම ඉදිරියේ තියෙනවා. ඉතින් මේක තමයි ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය. ඒ වගේම මෙසි තමයි වර්තමානයේ වගේ ඉතිහාසය තුළ මේ පාපන්දු ඉතිහාසය තුළ වැඩිම පාපන්දු කුසලාන සංඛ්‍යාව ජයග්‍රහණය කරේ. මෙසි මේ වෙද්දී ඔහුගේ නමට කුසලාන 46ක් ඔහු කණ්ඩායමක් වශයෙන් ඔහු ක්‍රීඩා කරපු කණ්ඩායම් වලින් සමග ඔහු ජයග්‍රහණය කළා තියෙනවා. කුසලාන 46ක්. ඉතින් මෙසි දිනපු ප්‍රධාන සහ ඒ කුසලාන කියන පොඩ්ඩක් අතොත් අපි හැමදාම බැලන්ඩියෝ එස මෙසි 8 සැරයක් දින්න එක වැඩිම පාරක් දින්නේ මෙසි. ඊට පස්සේ මෙසිට අඩු වෙලා තිබෙ එකම දේ වර්ල්ඩ් කප් එකේ වර්ල්ඩ් කප් 2022 දින්න කොපා ඇමරිකා එක දෙසරයක් දින 2021 සහ 2024 ඒ වගේම චැම්පියන්ස් ලීග් එක බාසිලෝනාත් එක්ක අවුරුදු 4ක් මෙසිට දිනන්න පුළුවන් වුණා 4 පාරක්. ඒ වගේම අපි කතා කරපු යුරෝපියන් ගෝල්ඩන් බූට් එක මෙසි 6 වතාවක් දින්න. ඒ වගේම IFF ප්‍රේමයක එක 5 වතාවක් දින්න. ඒ වගේම ලෝක කුසලාන වල ගෝල්ඩන් බෝල් එක දෙසරයක් දිනපු පළමු ක්‍රීඩකයා මෙසි ඒ 2014 සහ 2022 ඒ කියන්නේ තරඟාවලිය වීරයා ලෝක කුසලාන තරඟාවලිය වීරයා දෙපාරක් දිනන්න පුළුවන් වෙච්ච එකම ක්‍රීඩකයා මෙසි. ඒ වගේම මෙසි ලා ලීගා 10 සැරයක් දිනලා තියෙනවා. ඉතින් මේ වගේ අති විශිෂ්ට ස්ටැට්ස් ප්‍රමාණයක් මෙසිගේ නම ඉස්සරහා තියෙනවා. මම හිතන්නේ කිසිම ක්‍රීඩකයෙක් ලෝකේ මේ තරම් ස්ටැට්ස් ප්‍රමාණයක් තියෙකල ඉතින් මෙතනින්ම පේනවා මෙසි කියන්නේ කවුද කියලා. මෙසිගේ ස්ටැට්ස් ටික දිහා බලුවාම කෙනෙක්ට හිතන්න පුළුවන් නැත්නම් මේ මිනිස්සෙක්ද කියලා. මොකද මේ අඩිපා යඟල් 4 5 6ක් වගේ උස මේ ක්‍රීඩකයා මේ පුංචි ක්‍රීඩකයා මේ දක්ෂතා දක්වන්නේ ලෝකයේ ටෙක්නිකල් පිළිවෙත විශිෂ්ටතම ක්‍රීඩකයන්ට වඩා ගව් ගාණක් ඉස්සරහින් තියෙන ශිෂ්‍ය අපි රොනාල්ඩෝත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් රොනාල්ඩෝට මේ තරම් ස්ටැට්ස් වලින් මෙසි ළඟට එන්න බෑ. රොනාල්ඩෝ මෙසිට ඇටි ගෝල ගහලා තියෙනවා, පෙනල්ටි ගහලා තියෙනවා, ෆ්‍රී කික් ගහලා තියෙනවා එකතුවක. හැබැයි ස්ටැට්ස් දිහා බැලුවොත් සහ රොනාල්ඩෝ සහ මෙසි ක්‍රීඩා කරපු තරඟ දිහා බැලුවොත් ඒ තරඟවල අපි ගස්සොත් හොඳින්ම පේනවා ස්ටැට්ස් වලින් මෙසි ඉස්සරහින් ඉන්නවා කියලා. මෙසි තරම් ප්‍රබල ක්‍රීඩකයෙක් මොකද රොනාල්ඩෝ ඇපි එහෙම ලබන්න නැහැ. ඔහු ටෙක්නික කෙනෙක් ඉදිරි ක්‍රීඩා කරන පිටු බලින් ඉතර මෙසි තරම් නැහැ. ඉතින් මේ හැමදේම ගත්තොත් මෙසි පහයි මැරඩෝනා තේටත් වඩා මේ පාපා හිතියාසේදී හිට බිහිස්ටරම් ක්‍රීඩකයා පේලේ වර්ල්ඩ් කප් නදිනා නැති හැබැයි මෙසි එක වර්ල්ඩ් කප් නදිනා නැති හැබැයි මෙසිගේ ස්ටැට්ස් එක්ක පේලේටස් අඳා වෙන්න නැත්නම් පේලේ ටිකට් වලට මෙන්න ටිකට් තාමත් ඉහළින් තියෙනවා. ඉතින් ඒකින්ද මේ ඇත්තටම ඒලියන් කෙනෙක්ට ඩෙලියෙක්ද මේ මොනිටර් දෙන්න හිතාගන්න බෑ. මොකද මේ ක්‍රීඩකයාගේ පස්සේ තාත් එක්ක ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ හති ටොප් ගේම් කරනවා හරිය මේකේ ඇත්තටම මෙසිගේ ක්‍රීඩා විලාපසානේ ගියල් බලපු කෙනෙක්ට සහ හොඳට අධ්‍යයනය කරපු ක්‍රීඩකෙක් කියන්න පුළුවන් කෙනෙක්ට වුණත් මේක තේරෙන මෙසි කොයිතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද තහම ඌ කොයිතරම් ඉතිත් ගන්නේ අධ්‍යතිය ක්‍රීඩකයෙක්ද කියලා ඉතින් සමහරක් විට ෆෑන්ස් ෆුට්බෝල් ෆෑන්ස් දෙහිතනවා වගේ මෙසි කියන්නේ ඇත්තටම මේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙයියෙක් වෙන්න පුළුවන්. කොහොමද මෙසිත් කියන්නේ වර්තමානයේ ඉන්න ග්‍රේටස්ට් ඔෆ් ඕල් ටයිම් ගෝඩ්. එහෙම නැත්නම් පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා දෙද්දී නියට මෙසිව පාපන්දු ලෝඩින් විශාල ප්‍රමාණයක් මම හිතන්නේ පාපන්දු වෙයි 70ක බැරි ප්‍රමාණයක් පිළිගන්න මෙසි තමයි ගෝඩ්. එහෙම නැත්නම් පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා. මම හිතන්නේ මෙසි වගේ ක්‍රීඩකයෝ එන්නේ නැහැ. මම හිතන්නේ සියවස් ගානකටවත් එහෙම ක්‍රීඩකයෙක් එන්නේ නැහැ. මොකද ගිය සියවසේ පේලේ සහ මෙසි දිහා බැලුවම මට මෙසි පේලේ ওই තුන් දෙනා දිහා දැක්කොත් හොඳ පේලේ තමයි ආයි වේ හැමෝම විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. ඉතින් ඒක දිහා පිළිගෙන මෙසි බැලුවොත් පේලේ වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ දක්ෂතා මෙසි දක්වලා තියෙනවා. ඉතින් මෙසි කියන්නේ මම හිතන්නේ සියවස් ගානකට සැරයක් එන හරි අති දුර්ලභ ක්‍රීඩකයෙක්. ඉතින් ඒ ක්‍රීඩකයා නිමිති තමන්ගේ අන්තිම අවුරුදු ක්‍රිකට් සම ක්‍රීඩා කරන විශේෂයෙන් එලෙක්ට්‍රික් නිමිති 2028 වෙනකම් මෙසි ක්‍රීඩා කරන්න කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒක අපි රස විඳින්න ඕන. මොකද අපි දාපු විදියෝ බලන්න හම්බෙන්නේ අල්ප කාර්යයක්. ඉතින් තව අවුරුදු 3-4 අපි මෙසි ක්‍රීඩා කරන බලන් ඉන්න පුළුවන් ඉන්නේ. එයාට අන්තර කියන වෘත්තීය පාපන්දු ක්‍රීඩාව. ඉතින් ඒක අපි බලලා රස විඳින්න එක තමයි වෙන්නේ. මොකද මෙසි පහත් කරනත් එහෙම දෙයක් අනවශ්‍ය නැහැ. මොකද අවිවාදයෙන් පිළිගන්න ඕන. මේ ඉන්නේ ලෝකයේ ටෙක්නිකල් විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා කියලා.